එලෝ යාළුවනේ කොහොමද ඔයාලට සුබ දවසක් වේවා. අද මම හදනවා ඔෆිස් එකේ මේ හෙට කිරිබත් පාටියක් තියෙනවා අවුරුද්දට. ඒකට මේ මට හදන් එන්න කිව්වා හොඳ මේ කටල සැලට ලුණු මිරිසක් හරි ඒ වගේ මොනවා හරි දෙයක්. ඉතින් මම ඩිසයිඩ් කරා කෝනිස්සන් දාලා හොඳ බැදුමක් හදන් යන්න කියලා. ඉතින් ඒකට මම ඉස්සෙල්ලාම ලුණු සුදු ලුණු ඊට පස්සේ ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මේ කරපිංචා හොඳට හොදලා කරපිංචා ටිකක් වැඩිපුර දානවා. ඊට පස්සේ කරපිංචා රම්පේ ඉඟුරු හොල් ටිකක් ලොකු කෑල්ලක් ගත්තා. ඒ ටික හොඳට හීනියට කපා ගත්තා. මොකද කරපිංචා හොඳයිනේ ශරීරයට කොලෙස්ටරෝල් වලට හොඳයි. හැම දෙයකටම හොඳයිනේ ගුණ දෙනවනේ. ඉතින් ඒ හින්දා මම ඒ ටික ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මම සියඹලා ගුලියක් වගේ තරමක් ගත්තා. ඒ ටික හොඳට හොදලා පස්සේ උණු වතුර දාලා හොඳ පේස්ට් එකක් වෙන්න හොඳට මේ අනාගත්තා ඇති. ඊට පස්සේ මේ සියඹල පේස්ට් එකට මම දාගත්තා. බස්සේ ඒ ටික හොඳට පෙරා ගත්තා. ඒකට මම හොඳට ගණකම් පේස්ට් එකක් හදාගත්තා. ඊට පස්සේ ඒකට මම ගත්තා මේ මොනවාද ඩාර්ක් සෝයා සෝස් ටිකක් දැම්මා. ඩාර්ක් සෝයා සෝස් ලුණු පස්සේ සීනි දාගත්තා. සීනි ටික වැඩිපුර දාන්න ඕනේ. ඊට පස්සේ ගම්බරි සල්පයකුත් දැම්මා. දාලා හොඳට ඒ පේස්ට් එක අනාගත්තා. හොඳ සෝස් එකක් වෙන්න ඒක හොඳට කාලයක් කරගත්තා. ඊට පස්සේ මම ඒකට විනාගිරි පොඩ්ඩකුත් ඇඩ් කරගත්තා. එතකොට තවත් රස හොඳයිනේ. මේ මොකද හෙටනේ ගෙනියන්නත් තියෙන්නේ. ඒ හින්දා මම විනාගිරි සල්පයකුත් දාගත්තා. ඒ ටික දාලා හොඳට කලවම් කරගත්තා මේ විදිහට. ඒ ටික හොඳට මික්ස් වෙන්න හොඳට ලුණු සීනි විනාගිරි සෝයා සෝස් හොඳට අර සියඹල පේස්ට් එකේ කලවම් කරගත්තා. ඊට පස්සේ මම ගත්තා කූනිස්සෝ බේලපු චූටි කූනිස්සෝ. මෙතන ග්‍රෑම් 150ක් විතර වගේ තියෙනවා. ඊට පස්සේ බොම්බයි ලුණු ගෙඩි ලොකු ගෙඩි 3ක් 4ක් විතර. අස්සේ සුදු ලුණු ටිකක් වැඩිපුර. කරපිංචා රම්පේ ඊට පස්සේ ඉඟුරු පොඩියට කපාගෙන ඊට පස්සේ මම හදාගත්තා සියඹල සෝස් එක. ඊට පස්සේ මම මොකද කළේ ලුණු අපිට අවශ්‍ය වුණ ලුණු ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මම හොඳ තාච්චියක් ඊට පස්සේ ඒකට සුදුසු වෙන්න එක හදන්න පුළුවන් වෙන තාච්චියක් මම තෝරගත්තා. ඒක තාච්චිය රත් වෙන්නේ නැතිලා. ඊට පස්සේ මම ඒකට දාගත්තා මේ වෙජිටබල් ඔයිල් ටිකක්. වැඩිපුර තෙල් දාගත්තා. වෙජිටබල් ටික ඔයිල් ටික දාලා ඒක හොඳට මේ ටිකක් වැඩිපුර දාන්න ඕනේ. එතකොට අර ටිකක් කල් තියාගන්න පුළුවන්. තෙල් ටිකක් වැඩිපුර දැම්මාම ඊට පස්සේ හොඳට කූනිස්සන් ටික ඒ තෙල් එකේ හොඳින් රන්වන් පාට වෙනකන් හොඳට බැදගත්තා. ඔක්කොම කූනිස්සු ටික එකපාරම දැම්මා. සැරේ දාන්න අවශ්‍ය නැහැ. මේගොල්ලෝ ඉක්මනට බැදෙනවනේ. ඒකින් කූනිස්සන් ටික ඉක්ම දාලා හොඳට බැදගත්තා. ඊට පස්සේ ඒකට සුදු ලුණු අර පෙති කපාගත්ත සුදු ලුණු හීනියට පෙති කපාගත්ත සුදු ලුණු මේක තලලා නෙමෙයි කපලා තියෙන්නේ. ඒ ටිකත් ඇඩ් කරලා හොඳට බදිනවා. එතකොට අර සුදු ලුණුයි කූනිස්සුම් බැදෙනකොට හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ ඒකාගත් අර ඉඟුරු කෑල්ලක් ගත්තනේ කපලා. ඒකත් ඊට පස්සේ ඉඟුරු ටිකක් දාලා හොඳට ඒ ටික ඔක්කොම එකට මික්ස් කරගෙන තෙලේ බදිනවා. ඊට පස්සේ ඒ ටික හොඳට බැදෙනකොට හොඳ සුවඳක් එනවා. ආයිත් මුළු ගෙදරම සුවඳයි ඒ සුවඳට. ඊට පස්සේ හීනියට කපාගත්ත කරපිංචා රම්පේ ටිකත් එකතු කරගන්නවා. රම්පේ ටිකක් දාන්න ඕනේ. එතකොට ඒක හොඳ සුවඳක් එනවා. කරපිංචාත් ටිකක් වැඩිපුර මම දාගත්තා. එතකොට හොඳයිනේ හැම දෙයක ශරීරයටත් හොඳයි කරපිංචා කන එක.
ඒ ටික හොඳට තෙලේ බැදෙන්න අරින්න ඕනේ. මේ විදිහට තෙලේ හොඳට බැදෙන්න ඇරියා. ඊට පස්සේ ඒ කපාගත්ත බොම්බයි ලුණු ටික මේකට ඇඩ් කරගත්තා. ඒකත් හොඳට ඒ මිශ්‍රණයටම දාලා හොඳින් අර ලුණු ටිකක් මැලවෙන්න වගේ හොඳට බැද ගන්න ඕනේ. ලුණු ටික අර සිල්කි ගතියට වගේ එන්න හොඳට මේ මික්සර් එකට දාලා ලුණු ටිකත් තෙලේ බැදෙන්න අරිනවා. ඊට පස්සේ ලුණු අවශ්‍ය දැන් අපි සෝස් එකට ලුණු දැම්මනේ. මේකට ලුණු බලලා දාගන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ ලුණු ටික දාලා ඊට පස්සේ අපි දානවා කෑලි මිරිස්. කෑලි මිරිස් ටික කෑලි මිරිස් අවශ්‍ය ප්‍රමාණයට දැම්මා. මම මෙතන කෑලි මිරිස් දැම්මා ග්‍රෑම් 200ක් විතර වගේ දැම්මා. කෑලි මිරිස් 200ක් විතර දාලා හොඳට මේක කලවම් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට කලවම් කරගන්න. මේක හරි සුවඳයි හොඳ ලස්සන පාටක් එනවා. හොඳට මේ තෙලේ බදිනවා. ඊට පස්සේ අර මම හදාගත්ත සෝස් පේස්ට් එක සියඹලා සෝස් පේස්ට් එක සෝස් එක දාලා හොඳට කවලම් කරගන්නවා. හොඳට ඒ හැම සෝස් එක මුළු මිශ්‍රණයටම කලවම් වෙන විදිහට හොඳට මේ ඒක මික්ස් කරගන්නවා. ඊට පස්සේ සීනි ටිකක් තව ඇඩ් කරගන්න ඕනේ. මොකද මේ මිරිස් එක ටිකක් සැර වැඩි. ඒ මිරිස් එක ටිකක් සැර වැඩිනේ තව සීනි ටිකක් ඇඩ් කරගත්තා. සීනි දාලා හොඳට කවලම් කළා. කවලම් කළා ඊට පස්සේ ටිකක් මද ගින්දරේ තියන්න ඕනේ හොඳට නෙමෙන්න. ෆයිනලි මේ තියෙන මම හදපු රසමරස්ස කූනිස්සන් චිලි පේස්ට් එක. ඉතින් බලමුකෝ මේක හෙට කාලා කට්ටිය මොනවා කියයිද කියලා. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක රැඳී හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයි දවසක තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලට සුබ දවසක්. පරිස්සමට ඉන්න. ගිහිල්ලා එන්නම්. මගේ channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.